ශ්‍රී ලාංකික කලා ලෝකයේ ඉන්න තවත් තාරකාවක් තමයි සචිනි දිල්හාරා කියන්නේ. ඉතින් කාලයක්ම සංගීතයේ ටෙලි කතාවේ මහී එක තමන්ගේ ආදරය බෙදාගත්ත පව සිද්ධ වුණේ අවුරුදු 8ක් ආදරය කරපු. ඒ ආදරයට අතරමඟදී තිත තබන්න තමයි ඒ මහී සචිනිගේ ආදරේ නතර කරපු හින්දා තමයි. ඉතින් ඒකෙන් සචිනි ගොඩාක් දුක් විඳත් අද නම් සචිනි ගොඩාක් රිකවර් වෙලා තියෙනවා. තමන්ගේ ජීවිතේ ලස්සනම දවස ඇය හෙමින් ගොඩ නගාගෙන තියෙනවා. ඉතින් සචිනි දිල්හාරා අද තමත් සතුටින් ඇගේ විවාහ ජීවිතය ගත කරන්න අඩියක් ඉස්සරහට තියලා විවාහ වෙලා තියෙනවා. ඉතින් නෑ පවසන විදියට නැති වුණ දේ නැති වුණා. ඒත් දැන් මගේ ආදරවන්තයා එක්ක මම ගොඩාක් හොඳ ගමනක් යන්න තීරණය කරලා තියෙනවා. මහිට හිතේවි මහි පහින් ගැව්වේ මැණික් ගලකට කියලා. ඉතින් මේ විදියට මංගල ඇඳුමෙන් සැරසුණු සචිනිට අපිත් හදවතින්ම සුබ පැතුම් එකතු කරමු. ජීවිතේ එන හැල හැප්පීම් එක්ක හැමදාමත් ඉදිරියට යන්න වාසනාව උදා වෙන්න කියලා.